අපේ ඇත්තටම කිව්වොත් අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් ෆවුන්ඩර් කෙනෙක් නම් ස්ටාර්ට්අප් එකක් තියෙනවා නම් මේ කන්වර්සේෂන් එක රෙකෝඩ් කරත් නැත්නම් ඕනම ෆවුන්ඩර් කෙනෙක්ගේ වෙන දෙයක්. අපි දන්නවා මේ ලෙවල් එකේදී අපි හිටිය මෙන්ටල් ස්පේස් එක කොයි වගේ එකක්ද මේ ග්ලෝරිෆිකේෂන් කියන එක අපි අර මූණ දෙන බිටර්නස් එකත් ග්ලෝරිෆයි කරලා තියෙනවා. තමන් වෙනුවෙන් වැඩ කරද්දි. එතකොට ඒකෙදී මේ කාලය කොහොමද ඉතුරු කරගන්නේ? හරි ඒ වෙනුවෙන් කැප කරන්නේ. ලක්ෂාන් තවත් දවසක් අපි අද මහිතනේ දැන් අපි පොඩ්කාස්ට් එපිසෝඩ් 2ක් විතර කරලා ඉවරයි. ඒවා ඉස්සරහට ඔඩියෝ වර්ෂන්ස් උත් අහන්න ලැබෙයි. සමහර අයට හිතෙන්න පුළුවන් මේක නිකන් අර වැල්වට අරන් යන කතාවක් කියලා. නමුත් මේකේ සබ් ටෙක්ස්ට් එක තෝරගත්තොත් අවශ්‍ය කෙනාට මොකක් හරි යම්කිසි නොලෙජ් එකක්ම නෙමෙයි. නේ අපි කැමති අපි ඇත්තටම නොලෙජ් ෂෙයාරින් නෙමෙයි. අපේ ඇත්තටම කිව්වොත් අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් සහ අපි දෙන්න මේ ඔළුව ඇතුලේ තියෙන කෑලි ටිකක් පොඩ්ඩක් එළියට දාගැනීමේ අපිටත් ඕනි උනේ කියන්නේ අර අපි ගොඩක් වෙලාවට මේක මේ කෝල් එකක් ඉන්නකොට කරන දේවල්. මොකද අපි දවසේ අනිවාර්යෙන්ම ෆවුන්ඩර් කෙනෙක් නම් ස්ටාර්ට්අප් එකක් තියෙනවා නම් මේ කන්වර්සේෂන් එක රෙකෝඩ් කරත් නැතත් ඕනම ෆවුන්ඩර් කෙනෙක්ගේ වෙන දෙයක්. ඒ කියන්නේ එක ෆවුන්ඩර් කෙනෙක් සෝලෝ ෆවුන්ඩර්ස්ලා ඇරෙන්න කීප දෙනෙක් එකතු වෙලා කරනවා නම් බ්‍රේන්ස්ටෝමින් සෙෂන්ස් ගොඩක් වෙලාවට යනවා දැකලා තියෙනවා. එතකොට ඒව ඇතුලේ මේ නොලෙජ් එක අයිඩියාස් කියන එක එක මට්ටම් වලින් ෂෙයා වෙනවා. ඉතින් මේක ලොක් කරන එක වාසියකුත් තියෙනවා. අපි මේ ඇත්තට එක්තරා ආකාරයක මේ ජර්නලින් වල එක ඇස්පෙක්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඩිජිටල් ජර්නලින් එකක්. ඔව්. මේක තියෙනවට වඩා අපි මේක අපි කියන්නේ සයිබර් අවකාශයේ නැත්නම් සයිබර් ස්පේස් එකේ අපි පොඩ්ඩක් රෙකෝඩ් කරලා යනවා. අපිට මේක පස්සේ කාලෙක අපි අහද්දි අපි දන්නවා මේ ලෙවල් එකේදී අපි හිටිය මෙන්ටල් ස්පේස් එක කොයි වගේ එකක්ද. ඒක සමහරට ඒ කාලෙට ගියාම හිතෙන්න පුළුවන් එන ගොන් තැනක අපි හිටියේ කියලා. නමුත් ඒ කියන්නේ අපි ඉස්සර බලද්දී අපි ගොන් තැන් වල ඉඳලා තියෙනවා. ඔව්. ඉතින් ඒකින්ද ඒක තමයි මේ entrepreneurship හරි මේ business එක evolution එක කියන්නේ ඕක තමයි. කියන්නේ අපි එක mental barriers හරි ඒ steps පැනගෙන business steps වගේම පැනගෙන මේ අපි කරගෙන දේවල් යන්න ඕනේ. ඉතින් මම ඇත්තටම කතා කරන්න අද ගොඩක් අදහස් කරේ ඒ පැත්ත. ඒ කියන්නේ මේ entrepreneurship කියන්නේ ව්‍යවසායකත්වය කියලා සිංහලෙන් කියනවා අපි. එතකොට ඒක ඇතුලේ මොකද්ද මේ ගොඩක් අය මේක නිකන් හරිම ෆැන්ටසයිස් කරපු ඕවර් ග්ලෝරිෆයි කරපු හරි අර නිකන් මේක නිකන් අර මූවීස් වල පෙන්නනවා. එහෙම නැත්නම් අපි TikTok හරි මොකක් හරි මේ සෝෂල් මීඩියා ඇතුලේ මේක හරි සෙක්සි කෑල්ලක් වගේ නේ මේක නිකන් දැක්කාම හිත පිනා යනවා මේ entrepreneurship කියවම ෂා. හොඳ වාහනේ කියන්නේ මේ ග්ලෝරිෆයි කරනවා කියන එකෙන් අදහස් කරන්න පුළුවන් මේ දැන් වෙන දේවල් වගේ ඒක තනිකරම මේකේ මේ ග්ලෝරිෆිකේෂන් කියන එක මේකේ තියෙනවා අර මේකේ අර මේ කියන්නේ අපි අර මූණ දෙන බිටර්නස් එකත් ග්ලෝරිෆයි කරලා තියෙනවා එක්තරා ආකාරයකට. දැන් ෆිල්ම් එකක් බැලුවත් අර එයා මූණ දෙන ප්‍රශ්න ටිකත් අර ඌ ඒක ජයගෙන කොහොම හරි ඒකත් තමයි මේක මාස 6ක විතර ජර්නි එක මොන්ටාජ් එකකට ගහනවා විනාඩි 2කට විතර. මේ අපි හිතන්නේ මේක ඕවර්නයිට් වැඩේ වෙනවා කියලා. ගොඩක් සක්සස් ස්ටෝරීස් ගත්තාම සමහර ලාවට ලෝකේ ඉන්න හොඳම entrepreneurs ලා වුණත් හොඳම ලෝකේ ඉන්න business owners ලා ගත්තා. දැන් අපි ගොඩක් School of Hard Knocks එකත් එක්ක අපි වැඩ කරනවා. ඉතින් විශේෂයෙන් දිනේෂ් අපේ අනිත් පාර්ට්නර් වැඩ කරනවා. එතකොට ඒවත් එක්ක ගත්තාම ඒ හැම බිලියන කෙනෙක්ගෙන්ම ඇහුවාම මේක මේ ඕවර්නයිට් සක්සස් එකක් නෑ. අර ස්ටැමිනා එකක් තියාගෙන එන්ඩියුරන්ස් එකක් තියාගෙන මේක මේ කන්සිස්ටන්ට්ලි කරපු දෙයක සැමරුමක් වගේ. කියන්නේ ඒකේ තමයි වින් එක එන්නේ. එතකොට ඕක ඇතුලේ අපි එක පැත්තක් කතා කරොත් අපි ගොඩක්ම කතා කරන කැලේ තමයි මේ මොනටරි වැලියු එකත් අපි කතා කරන එක පැත්තක. ඒක තමයි අපි මේන්ලි මිනිස්සු විදියට අපි සල්ලි හොයාගෙන යනවා නම් මේ කැපිටලිස්ටික් සොසයිටි එක අපි ඒක කරනවා. ඒක ඇත්ත. නමුත් අපි ගොඩක් අපි එකතු වුණාම කතා කරන දෙයක් තමයි මේ කාලය කියන එක. කාලය කොහොමද අපිට අවශ්‍ය දේවල් වලට යොදාගන්නේ? අපේ කාලය කොහොමද අපිට ඕනේ දේවල් වෙනුවෙන් කැප කරන්නේ? ඒකට entrepreneurship හරි ව්‍යවසායකත්වය කියලා තමන්ට ඒ කියන්නේ කිව්වොත් එහෙම මේ තමන් වෙනුවෙන් වැඩ කරද්දි එතකොට ඒකෙදී මේ කාලය කොහොමද ඉතුරු කරගන්නේ? හරි ඒ වෙනුවෙන් කැප කරන්නේ. දැන් ගොඩක් අය කියනවා දැන් මම දැක්කා 8-5 ජොබ් එකක් කරලා දියුණු වෙන්න බැරි නම් ඔයා යන්න ඕනේ entrepreneurship හරි තමන්ගේ දෙයක් කරන්න. self employed වෙන්න. එතකොට ඒකෙදී ඔයාට ඊට වැඩිය බැලන්ස් එකක් තියෙනවා තමන් වෙනුවෙන් මේ වගේ. ඒක එක්තරා දුරකට හරියන්න පුළුවන් සමහර තැන්වලදී.
නමුත් මං හිතන්න ඒක හැමතිස්සෙම හරියනවා කියලා මේකේ කාලයක් හිටපු දෙන්නෙක් හැටියට. එතකොට දැන් අපි කාලයක් තිස්සේ මේ self employed හරි අපේම දේවල් කරගෙන යනකොට entrepreneur කෙනෙක් හරි එහෙම ඒ ආපු ගමනේ මේ work life balance එක කියන එකේ අර sweet point එක කියන්නේ හරිම මැද නේ අපි break even එක හරිම අමාරු තැනක් හොයාගන්න. ඒක මං හිතන්නේ මුල් කාලේ පටන් ගන්න ස්ටාර්ට්අප් එක ෆවුන්ඩර් කෙනෙක්ට හරි වෙන තමන්ගේ දෙයක් මත වෙහෙසෙන කෙනෙක්ට ඒ ගැන හිතන්නවත් වෙලාවක් ඒ කියලා කොච්චර ඔය මේ self made කරන මේ ගුරුස්ලා හරි කවුරු හරි කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක මම හිතනවා entrepreneur කෙනෙක්ට ජීවිත කාලෙට මේක හම්බ වෙන්නේ නැහැ කියලා. එකම දේ entrepreneur කෙනෙක් පුරුදු වෙනවා ඕක ඇක්සෙප්ට් කරන්න එක පොයින්ට් එකකදී. එතනදී එයා බැලන්ස් එක හදාගන්නේ දැන් දුකට හුරු වෙනවටත් වඩා අපි කියමු මේ අර ගොඩක් මේ මොනවද කියන්නේ අර ඔය දේ සම්බන්ධව හරි ස්ටොයික් ඇප්‍රෝච් එකක් එයාලට හම්බ වෙනවා. ඒක ඕටෝමැටිකලි හැමතිස්සෙම entrepreneur කෙනෙක්ට ඒක ලැබෙන දෙයක් අර ධ්‍යාන ලැබෙනවා වගේ තමයි. මේ ඒක අර ඉන්න ලර්නින් කර්ව් එකත් එක්ක හම්බ වෙන දෙයක්. අර අපි අර පුරුදු වෙලා තියෙන්නේ අර කෙනෙක් යටතේ වැඩ කරන්න බැරි මානසිකත්වයේ ඕක තමයි අපි හැමතිස්සෙම පටවන්නේ entrepreneurship කියන එක ඇතුළට බැරි නම් උඹ entrepreneur කෙනෙක් කියන එකට. හැබැයි අපි මම දන්නේ මම පර්සනලි entrepreneur කෙනෙක්ද නැද්ද කියන්න අද වෙනකන් දන්නේ නැහැ. අපි එහෙම වර්ග කරන්නෙත් නැහැ. වර්ග කරන්න දන්නේ නැහැ. හේතුව තමයි ටිකක් අර 아무තු ස්පේස් එක තියෙන තැනක්. ඒ කියන්නේ එක වෙලාවට entrepreneur කියලා දාගන්නවා. අපි කැමති නැහැ අපිවත් ඒ කාඩ් එක දාගන්න. අපි founders හැබැයි. අපි foundersලා අපි දෙයක් කරන්න try කරලා තියෙනවා. try කරපු අවස්ථා 10ක් 15ක් 20ක් විතර තියෙනවා. 19ක් විතරම fail වෙලා තියෙනවා. අන්න ඒක තමයි දැන් උතන්ට මට ඉස්සරහට එන්න ඕනේ failures ගැන කතා කරන කෑල්ලටත් එන්න ඕනේ. මං ආයි අතන්ට එනවා. ඒවා stoicism හරි stoic approach එකක් එනකොට අපි මම හිතන්නේ වෙනම podcast එකක් කරන්න ඕනේ මේ stoicism ගැන වෙනම. ඒ කියන්නේ අපි කොහොමද ඒවා අපිට දාගත්තේ ඒ philosophies කොහොමද අපි ගෙනාවේ කියලා. ඊට අමතරව දැන් මේ මාතෘකා දෙක පැත්තකින් තියබ්බත් දැන් ඒ කියන්නේ එක තැනකදී තමන් කැමති දෙයක් නම් මේ කරන්නේ. ඒ කියන්නේ තමන් බලෙන් නෙමෙයි නම් කරන්නේ. ඒකට කැප කරන කාලේ ඔයාට වෙහෙසක්වත් ඒක අර ටොක්සිසිටි එකක්වත් කියලා දැනෙන්නේ නැහැ ඒක. එතකොට සමහරලාට දැන් අපි කියමුකෝ මොකක් හරි මිනිහෙක් ජීවිතයේ දෙයකට අවංක වෙලා කරනවා නම් ඒක ආදරය වෙන්න පුළුවන් ඒක රැකියාව වෙන්න පුළුවන් ඒක තමන් කරන බිස්නස් එක වෙන්න පුළුවන්. එතකොට ඒකේ වෙහෙසක් කියලාවත් ඔය බැලන්ස් එකක් හොයන්න කියන එක දැනෙන්නේ නැහැ මං හිතන්නේ. ඒක මං හිතන්නේ අපි වැඩ කරද්දි අපිට දැනලත් නැහැ ඒක මේ අපි ආසාවෙන් නම් වැඩේ කරන්නේ. අපි ඕකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඔතන බැලන්ස් එකටත් වඩා entrepreneur කෙනෙක් නොවන කෙනෙකුයි entrepreneur කෙනෙකුයි අතර වෙනස තියෙන්නේ එහා පැත්තේ ඕකත් එක්කෙන peer pressure එක දරා ගන්න තියෙන tolerance එක. ඒ කියන්නේ එයාට හැදෙනේ tolerance එක. විශේෂයෙන් social media හැම තියෙනකොට. ඒක එකක් social media ඊට අමතරව අපේ පවුලේ ඇතුලෙන් වෙන්න පුළුවන්. හරිද? පවුලේ අම්මලා තාත්තලා තමන්ගේ wife, එතකොට තමන්ගේ girlfriend, boyfriend තමන් ඉන්නවනේ මං කියන්නේ. ඒන හැම කෙනාගෙම කියන්නේ කවදාවත් අපිට අපේ ඇස්පෙක්ට් කියන්නේ අපේ ඇස් දෙකෙන් එයාලට පේන්නේ නැහැ. සමහරවිට හරි දුර තියෙන හීනයක් ඒක පේන්නේ අපිට විතරක් වෙන්න පුළුවන්. අපිට විතරයි පේන්නේ. එතකොට ඒ හීනෙට ළඟා වෙන්න කරන්න තියෙන දේවල් කැප කරද්දි සමහරවිට ගෙදර ඉන්න මිනිසුන්ට ඒක අයිඩියා එකක් නැහැ. එතකොට පැනුම් ආගෙන ඒක කට්ට ගහගෙන අර හරි ඉබි පිටක් තියෙන්න ඕනේ ඔය ඔක්කොටම මේ දරා ගන්න පුළුවන් වෙන්න. ඒක තියෙන්නත් ඕනි ඒක දරාගෙන අහක් වෙන එක නෙමෙයි දරාගෙන ඊළඟ ස්ටෙප් එකට අපි කොහොමද ඕක ප්ලෑන් කරගන්නේ කියන එක. දැන් අපිට පවුල අයින් කරන්නත් බෑ අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි අයින් කරලා දාන්නත් බෑ. එතකොට අපි ඔතනින් එහාට ඔය බැලන්ස් එකත් හදාගෙන බැලන්ස් එක කියන වචනයට කැමන්නේ හැබැයි අපි ඔය තියෙන දේවල් මිටිගේට් කරන්න ඇත්තටම කිව්වොත් හරිද මිටිගේට් කරන්න අපි ඇත්තටම ඉගෙන ගන්න පුරුදු වෙනවා entrepreneur කෙනෙක්. සමහරවිට ඇහුණා නැහැ වගේ ඉන්න වෙනවා. ඔයාට සමහරවිට නෑදෑයන්ගේ වෙඩින්ස් මිස් වෙන්න පුළුවන්, මලගෙවල් මිස් වෙන්න පුළුවන්, ඊළඟට තමන්ගේ නංගිගේ ග්‍රැජුවේෂන් මිස් වෙන්න පුළුවන්. නමුත් තමන් දැනගන්න ඕනේ මේ කැප කරන්නේ තමන් ආස දෙයට. එහෙම නෑ. ඒව සමහරට ෆේල් වෙන්නත් පුළුවන්. අපි ඉස්සරහට ෆේලියර්ස් කතා කරමු. මම කියන්නේ එතකොට ඒකත් එක්ක මචං ඒ කියන්නේ අපි කොහොමද ඕවා කාගෙන ආවේ? සහ දැන් අපි ඉන්න තැන හැටියට අපි ඒකත් එක්ක තියෙන සැටිස්ෆැක්ෂන් එක. අපි අර පුංචි
සීඩ් එකක් ග්‍රෝ කරාම ඒක තාම කියන්නේ අතුපතර විහිදා චුට්ට වැඩනකොට ඒක අපි හැමතිස්සෙම එන්ජොයි කරන මොමන්ට් එක ගැන අපේ සොමිය තියෙන්නේ ඔතන කියලා අපි හැමතිස්සෙම කතා කරන ගැන වැඩක් වෙනකොට අපි ආතල් එක ඇත්තටම ගත්තොත් තියෙන්නේ අර බර්ඩ් එක අස්සේ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ අපි කොච්චර හිතුවත් දැන් අපිට මේ ප්‍රශ්නේ නැතුව අපිට හරිම ස්මූත් කර්ව් එකක ගියා නම් කවදාවත් අපිට ඔය එක්ස්පීරියන්ස් එක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක අපිට මෙෂර් කරන්න තියෙන එකම පොයින්ට් එක හම්බ වෙන්නේ එහා පැත්තෙන් එන සල්ලි විතරයි. සල්ලිම නෙවෙයි ජීවිතය කියන්නේ සල්ලි තමයි ජීවිතේ. මේ මොකද අනිවාර්යයෙන්ම බිස්නස් එකක් කරනවා හෝ දෙයක් අපි කරනවා නම් එහා පැත්තේ අපිට ඕක තියන්න පුළුවන් KPI එක තමයි එහා පැත්තෙන් සල්ලි එන එක ඇත්ත. හැබැයි ඔය අවුට්පුට් එක අපිට දැනෙන්නේ ඔය අවුට්පුට් එක අපිට දැනෙන්නේ ඕක අස්සේ තියෙන අර කර්කශ දේවල් එක්ක. එතකොට ඒක අර ඒ කියන්නේ ගුටිය කනවල තුවාලේ වුණත් කඩනකොට තමයි ලස්සන. අර පොඩි අර ජොලි ආතල් එකක් තියෙන්නේ. අපි ලොකුවට අර කියන්නේ ඉස්සර අපි මෙහෙමයි කළේ අර මේ නොස්ටැල්ජියාවත් එක්කන අර ග්ලෝරිෆිකේෂන් එක එන්නේ ඔතනින්. ඒ කියන්නේ අපි මෙහෙමයි කරේ අපි මේ ඒක ඇත්තටම පර්සනලි ගත්තොත් ඒක කරපු කෙනෙක්ට මොකක් හරි ලොකු චැලෙන්ජ් එකක් ජයගත්ත කෙනෙක්ට තමන්ගේ ජීවිතේ සෙට් කරපු ගෝල් එකක් හරි තම මොකක් හරි ආපු ප්‍රශ්නයක් ඒක පැන්න කෙනෙක්ට ඒක හරි සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා ඕනෙම වෙලාවක. ඒ කියන්නේ බිස්නස් එකකුණත් එහෙමයි. කියන්නේ අපිට ආපු බාධක අපි කොහොමද ජයගත්තේ? අපි පළවෙනි ක්ලයන්ට් එක කොහොමද කන්වින්ස් කරලා අපි කන්වර්ට් කරගත්තේ? ඒවා අපි පස්සට හැරලා බැලුවාම ඒවා හරීම අපි සන්තෝෂ වෙන කෑලි. හැබැයි දැන් අපි මෙතන කතා කරන්න ඕනේ අර මම ඊළාට එන ෆේලියර්ස් වලට. දැන් අපි ආපු මේ අපි හිතන් මං හිතන අවුරුදු අපි දැන් 15ක් 10ක් 15ක් විතර අපි මේවා ගැන කතා කරනවා. අපි මේ ගමනක එනවනේ. ඒතකොට මේ ගමනක එද්දී එතකොට අපි අනන්ත ෆේලිය වෙලා ඇති අනන්ත රොක් බොටම් වැටලා ඇති එල්ලෙන්න තුත්තිරි ගහක්වත් නැති වෙලාවල් ඕනේ තරම් එන්නේ නැති. හැබැයි ඒවට වඩා කතා කරන්නේ ලංකාවේ විශේෂයෙන් අර ෆේලිය දැන්ටත් ෆේලිය වෙච්ච මිනිස්සු ඇතිනේ. අපිව බලන හරි සෝෂල් මීඩියා වලින් ඒවා ප්‍රෙෂර් වෙලා කරන අය. නමුත් දැනගන්න ඕනේ මේ 10 පාරක් ෆේල් වෙලා තව ඕනේ තරම් චාන්සස් එනවා ජීවිතේ. හැබැයි ඔයා කට්ට කාගෙන chance එක එනකන් ඉන්න ඕනේ. ඉවසීම කියන එක මාරම් විදියට ප්‍රගුණ කරන්න ඕනේ. දැන් ලෝකේ ඕනේ තරම් මැක්ඩොනල්ඩ්ස් අද රේ ක්‍රොක් ගත්තා. මේ ෆිල්ම් එක බලලා තියෙනවනේ ෆවුන්ඩර් ෆිල්ම් එක. රේ ක්‍රොක්ගේ පොත කියවුවත් එහෙමයි නැත්නම් ෆවුන්ඩර් ෆිල්ම් එක බැලුවත් එහෙමයි. ඒ කියන්නේ මේ මිනිස්සයා කාලයක් යනකම් එයාත් එක ඒවා කර ඉන්නවා. අන්තිමට මේ කියන්නේ ෆිල්ම් එකේ හැටියට මේගොල්ලන් හම්බෙන්නෙත් එයා මේ මික්සිං ෂේකර්ස් විකුණන්දිනේ. ඒකට ඒ වගේ අර ස්පාක් එක එන තැනක් එනවා කොහෙන් හරි. එහෙම ගත්තාම ලෝකේ ඔන්ටර්ප්‍රෙනර්ස්ව ගත්තාම එහෙමයි කොහෙන්වත් මේ ග්‍රැජුවේට් වෙච්ච ගමන් මොකක් හරි එකක් පටන්ගෙන එහෙම ගියා අය හරි ඉන්නවා හරි අඩුයි. ඉතින් එහෙම නැත්තම් අර Tamanට දෙයක් දැනිලා ඒකක් හොයාගෙන මම කියන්නේ මෙහෙමයි ඔන්ටර්ප්‍රෙනර්ෂිප් එකේදී මේ බිලියනර්ස්ලා වෙන්න ඕනේ නැහැ. Taman සැටිස්ෆයිඩ් වෙන Tamanට සෙට් කරපු ගෝල් එකකට යන්න පුළුවන්. ඒ අනාතරතුර ලෝකෙට මොකක් හරි දෙයක් දෙන්නත් පුළුවන්. අඩුම ගානේ එක මිනිහෙක්ට හරි රස්සාවක් දීලා ලෝකේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ තමන්ගේ හැටියට මේක තමන් අපි හැමතිස්සෙම කතා කරන්නේ තමයි තමන්ට තමන් කම්පෙයාර් කරගත්තාම ඇති. අපිට අනිත් ඒවම වැඩක් නැහැ. එතකොට ඒවත් එක්ක අර ඇයි ෆේලියර්ස් ගැන කතා කරන්නේ නැත්තේ? හැම එකම ඇයි ඒ කියන්නේ ෆේලියර්ස් කතා කරනවා ඌ සක්සස් වුණාට පස්සේ. දැන් මම දැක්කා අපිට මතකයි අපි එක සැරයක් TikTok එකක් බල හිටියා අර එක බොයි කෙනෙක් කියනවා මතකද ඔයාලට? ඒ කියන්නේ එයාට වැරදුන තැන් එයා ආයි රීබිල්ඩ් කරනකොට පටන් ගන්න විදිහ මම මතක නැහැ channel එකේ නම. එතකොට අපි ඒ වගේ ආසාවෙන් බැලුවා. මොකද ඒවා අපි එක්ස්පීරියන්ස් කරපු ඒවා නම කියන්න කැමති නෑ ඕක. ඔව් දැන් අපි මේ කියන්නේ මම මෙහෙත් ක්‍රියේටර්ස්ලා කීප දෙනෙක් දැකලා තියෙනවා. ඒ කියන්නේ අර එයාලා ලයිව් බිල්ඩ් කරනවා. එයාලගේ මුළු කියන්නේ සම්පූර්ණ ඩ්‍රීම් එකම එයාලා ෆුල් ට්‍රයි එකක් දෙනවා. දැන් අලුත් ජෙනරේෂන් එඩිෂන් එකේ ගොඩක් අය ට්‍රයි කරනවා අර ඔය ග්ලෝරිෆයි කරන එක නවත්තන්න. ඒ කියන්නේ එහා පැත්තේ ෆේලියර්ස් රිජෙක්ෂන්ස් කියන ඒවා ඔඩියන්ස් එකට ගේ ඒක ඇක්සෙප්ට් කරන්න. ඇත්තටම මේක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවය. එක පැත්තකින් මොකද ඒක තමයි මේ කියන්නේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියන එක ඇතුළට එන්න බලාගෙන ඉන්න කමියුනිටි එකක් වේවා. දැන් අපින් පල්ලෙහා වෙන්න පුළුවන්, අපිට වඩා වයස අය වෙන්න පුළුවන්. මෙච්චර කාලයක් එක හයිරාකි එකක් ඇතුළේ හිර වෙලා හිටපු කෙනෙක් දැන් ඇති කියලා හිතලා මාරු වෙන්න ඉන්න පුළුවන්. එයාට වයස අවුරුදු 60 දී ඒක හිතෙන්නත් පුළුවන්. හැබැයි ඒ කෙනාට උනත් දැන් ඉන්ෆ්ලුවෙන්ස් වෙන්න තියෙන ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා හෝ ඒක බලන්න තියෙන එක්ස්පෝස් මේ වෙන්න තැන් තියෙනවනේ. ඒතකොට ඒ එක්ස්පෝස් වෙන්න තියෙන තැන් හැම තැනකම ගොඩක් වෙලාවට අර ලයිව් බිල්ඩ් කරන කමියුනිටි එකේ ඉන්න එක මාරම ඉම්පෝටන්ට් කියලා මම හිතනවා. මොකද ඒ කමියුනිටි එකෙන් එන අවුට්පුට් එක මාර විදියට ඇත්තට මේක ප්‍රැක්ටිකලි අත්විඳින කෙනෙක්ට ප්‍රයෝජනයක්.
මේ ජර්නලින් කරන එක එක අරමුණකුත් ඒක මොකද අපේ අපිට කාටවත් අපිට උගන්නන්න තරම් අපි දෙයක් දන්නේ නැහැ මොකද අපි දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අපි එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් ෂෙයා කරනවා අපි ඒකේ යම් තාක් දුරකට අත්විඳලා තියෙනවා සහ අපි ඒකේ ඕවර්කම් කරපු දේවලුත් තියෙනවා තාම අපි ඕවර්කම් කරගන්න බැරි වෙච්ච දේවල් ගොඩාකුත් තියෙනවා අපි සමහර වෙලාවට මේ කන්වර්සේෂන් එක ඇතුලේ හදාගන්න ආකල්ප වලින් මත වලින් අපේ ඊළඟ අප්‍රෝච් එක ඊළඟ ස්ටෙප් එක ඩිවෙලොප් වෙන්න ඉඩ තියෙනවා මේ අද අපි මේ කතා කරන කන්වර්සේෂන් එක. ඒකටම ඕනේ අර එන්ගේජ්මන්ට් එක. කියන්නේ මේ ස්ටාර්ට්අප් කල්චර් එක කොතනින් හරි ලස්සන්ට මේක පටන් ගන්න ඕනේ. මේවා ගම් වලට යන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ කොළඹවත් නගරාශ්‍රිතවත් තියන්න ඕන එකක් නෙමෙයි. අනිත් එක මේ ස්ටාර්ට්අප් කියලා නිකන් මේ මහා දේවල් මේ ටෙක්ම නෙමෙයි. ඔයාට මේ පොඩි දෙයක් ස්ටාර්ට්අප් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒකට මේ ලංකාව ඇතුළේ ඉන්වෙස්ට්මන්ට් එක හැදෙන ලෝකේ තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් එන්න ඕනේ, ඉන්කියුබේටර්ස් එන්න ඕනේ, ඇක්සලරේටර්ස් එන්න ඕනේ. නේ මේවා ටෙක් වලට විතරක් ඕපන් වෙලා මේවා ඇත්තටම ගත්තොත් තියෙනවා නැත්තේ නෑ. ඒ කියන්නේ දැන් මම පටන් ගත්ත මුල් කාලෙත් මේවා තිබ්බා. හොඳට එස්ටැබ්ලිෂ් වෙච්ච ඒවා තියෙනවා. හැබැයි ඒක අර පල්ලෙහ කමියුනිටි එක තියනවාද කියලා දැනගන්නවත් ක්‍රමයක් නැහැ. හරිද? මොකද ඒක අඩුම ගානේ මම හොඳ උදාහරණයක් කියන්නම්. ඒව සම්බන්ධව තියනවා කියන එකට දාන සරල පෝස්ට් එකක් පවා යන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. කොහොමද බිබිල පැත්තේ හරි එහෙම නැත්නම් මොනරාගල පැත්තේ හරි මේ පැත්තේ දුරක ඉන්න. හරිද? එහෙම එකට යන්න නැද? ඉංග්‍රීසි වැඩි පාවිච්චි වෙන්නේ නැති කමියුනිටි කෙනෙක්ට අඩුම ගානේ ගවර්න්මන්ට් මට්ටමින් අපි ඕක ගැන කතා කරන්නේ මොකද යාළුවා ඊට වඩා වගකීම් ගොඩක් එක්ක යාළුවා හැසිරෙන පිරිසක් අපි අල්ලන්නේ නැතුව තියමු. අපි එතනින් එහාට ගියාම අරවට යන්න පුළුවන් අර පල්ලෙහා ලෙවල් එකේ අවෑනස් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් වල සෑහෙන අඩුවක් ලොකු ગેප් එකක් තිබ්බා. දැන් ඒකට ෆිල් වෙන්න ගොඩාක් දේවල් කට්ටිය හදාගෙන එනවා පේනවා. හැබැයි මම හිතන්නේ ඒක තව ටිකක් ඉක්මන් වෙන්න ඕනි ප්‍රොසෙස් එකක්. මං කියන්නේ අපිට ඒ කියන්නේ ඉනිමන් බැඳලා තියෙනවා. නමුත් අපි ලේසියෙන් පඩිපෙල් ටිකක් ලිෆ්ට් ටිකක් හැදුවා නම් තව ස්මූත් වෙනවා. ඒකට මං අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේකුත් තියෙනවා ලොකුවට. දැන් ඇත්තටම ඕකට එක්ස්පෝස් වෙන පිරිසක් කියමු. දැන් අපි ගත්තොත් අපි ඕවා හොයාගෙන ගිහිල්ලා හොයනවා. එතකොට මේ අපි වගේ මේක ලංකාවට හිර වෙන්නේ නැහැ. හිර වෙන්නේ නැහැ. ඒතර අපි විතරක් නෙමෙයි. ඔව් දැන් ඒතකොට IT සෙක්ටර් එක වේවා, ඉතිරි සෙක්ටර් එක, මැනුෆැක්චරින් ඔය පැත්ත ඕන පැත්තකට ගියාම ඔය හැම ෆීල්ඩ් එකකම ඉන්නවා ඔය විදිහට හොයාගෙන යන හරියම එක්ස්ප්ලෝර් කරන ලොකු කියන්නේ මාර රිසර්ච් මේ පුෂ් කරන හරි ඉනෝවේටිව් ඉන්ඩස්ට්‍රීස් වල කියන්නේ ඉනෝවේටිව් කම්පැනිස් මේ ස්ටාර්ට්අප්ස් ගොඩාක් තියෙනවා ලංකාව ඇතුලේ තියෙනවා. ඉතින් යාලත් ඔය අප්‍රෝච් එක අනිවාර්යයෙන්ම ගන්න ඕන එකක් පල්ලෙහා ලෙවල් එකට ඕක පුළුවන් මට්ටමකින් හැමතිස්සෙම ගැප්ස් තමයි. ඒ කියන්නේ කො පල්ලෙහා කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට එළියට එන්න බැරි. එහෙම නැත්නම් උඩ කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ගේ සොලියුෂන්ස් ඒගොල්ලන් ඒ කෑල්ලට විතරයි තියෙන්නේ. ඔය දෙක බ්‍රිජ් කරගන්න විදියක් නැහැ. කියන්නේ සමහරලාට මේ අපි කිව්වොත් එහෙම මේ කියන්නේ අපි ඈත ගමක ඉන්න කවුරු හරි ළමෙක්ට හිතුනත් හොඳ අයිඩියා එකක් මොකක් හරි මොකද එයා දකින්නේ එයාගේ පරිසරයේ තියෙන අඩුපාඩුවක් හරි ગેප් එකක් හරි දැකලා ඒකෙන් ක්‍රියේට් කරලා එයාට ඒ ගම ඇතුලේ ඒක බිල්ඩ් කරගන්න බැරුව අපි සමහර ඒවා කරනවානේ අපි කම්පැනි ඇතුලේ අපි ලංකාවේ කරගන්න බැරිනොත් අපි අනිවාර්යෙන් එළියට යනවා. එළියට ගිහලා ඒක රික්‍රූට් කරලා හරි කරනවා නැත්නම් ඒ එක්ස්පර්ටීස් ටික අපි එළියෙන් ගන්නවා. එතකොට ඒකට අපිට කේපබිලිටි එක තියෙනවා. අපිට භාෂාව ප්‍රශ්නයක් නැහැ. අපේ තියෙන එක අපි ඉංග්‍රීසි බැරනම් අපිට ෆ්‍රෙන්ච් හරි ස්පැනිෂ් හරි අපි ඕනේ පැත්තකට යනවා නේ. එතකොට අපිට එහෙම අපි බැරියර්ස් දාගෙන නැහැ. චයිනීස් උනත් අපි අපේ කවුරු හරි දාලා ඒක මේව කරනවා. ඒක ලංකාවේ ඕනේ තරම් කම්පැනිස් තියෙනවා එහෙම කරනවා. මොකද Tamanට හුරු පුරුදු ලැන්ග්වේජ් එකෙන් ගියාම ලේසි. ඒකට අර මං කියන්න ගියේ දැන් අර වගේ ළමයෙක්ට උනත් කාට හරි තරුණයෙක්ට උනත් ඉතිලා මොකක් හරි දෙයක් කරන්න මෙතනින් එළියට එන්න කොහෙද තියෙන්නේ හරියට හොයාගන්න තැන්. ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ හරි පාත් එකක් නැහැ. ඒක බොහොම අසීරු ගමනක්. ඒ කියන්නේ අතපත තාම අපි අඳුරේ අතපත ගගා යන්න ඕනේ ගමන. කවුරුත් කියන්නේ නැහැ මේ. දැන් මේකට සමහරලාවට ආගියු කරයි පාත් එකක් නැත්තේ නේ හදපු ඒවා තියෙනවා කියලා. තිබ්බත් අපි දන්නේ නැහැ. හරිද? එතකොට දන්නේ නැහැ අපිට පෙන්න. ඔව් අපිට තියෙනවා නම් පෙන්නන්න කියන්නේ අපිත් දන්නේ නැත්නම් මෙතනින් පල්ලෙහාට දැන් අපි ගත්තාම අපි සෑහෙන ඔය දේවල් ගැන හොයලා තියෙනවා. එතකොට මෙතනින් පිටට දේවල් කරන්න ඒ දැන් අපි සෑහෙන හොයලා අපේ ලෙවල් එකෙන් දැන් අපි ගත්තොත් අපි ටෙක් ස්ටාර්ට්අප් එකක් විදිහට පටන් ගන්න හිතපු කට්ටියක් නෙමෙයි. එතකොට අපි ඇත්තටම ගත්තොත් ටෙක් ෆීල්ඩ් එකට බ්‍රිජ් වෙච්ච කට්ටියක්. හරිද? එතකොට අපි මතට මල්ටි ඩිසිප්ලිනරි කිව්වොත් මල්ටි ඩිසිප්ලිනරි තමයි. දැන් මම ගත්තොත් මම එන්නේ STEM බෑග්ග්‍රවුන්ඩ් එකකින්. එතකොට මගේ එක්ස්පීරියන්ස් එක හැදෙන්නේ STEM වලින් එළියට ගෙලින්ම. තනිකරම හැදෙන්නේ IT සෙක්ටර් එකට අදාළව. එතකොට අර නිකන් අර මේ මොනවාද ගැලපෙන්නෙම නෑ මේ මොකක්ද අර බබල් ගමුයි කිරිහොදි බබල් ලඳු බබල් ගමු කිරිහොදි වගේ විදිහට තමයි මගේ ඇත්තටම එක්ස්පීරියන්ස් එක ගොඩාක් වෙලාවට ගියේ.
ඉන්ඩස්ට්‍රීකට. හැබැයි එක පොයින්ට් එකක් ආවා අර මගේ තියෙන ස්ටෙම් එක්ස්පීරියන්ස් ටික ඔක්කොම අර ටෙක් වලට ඇප්ලයි කරන්න වෙන. කියන හරියට ඒක ඇඩප් කරගෙන ඒක අර මෝල්ඩ් කරගන්න පුළුවන් තැනක් ආවා. ඔව් අපි හැමෝටම එහෙමයි. එහෙම තියෙනවා. ඒතකොට ඒ පොයින්ට් එක තමයි ඇත්තටම අපිව බ්‍රිජ් වෙන්න මූලිකම සාධකය උනේ. දැන් ඒකට සොලියුෂන්ස් උත් ක්ලයන්ට්ලා අර බොහොම ආසාවෙන් ඒක ඇක්සෙප්ට් කරන්න අපි දෙන ප්‍රොටෝටයිප් එක හරි අපි දෙන සොලියුෂන් එක හොඳට ඒ කියන්නේ හරි මේසලා හරි පිළිගන්න. ඒගොල්ලන් අර ඒක යන්නේ අර ඒ අර මල්ටි ඩිසිප්ලිනරි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මේ අපි ගන්න කට්ටිය එන හින්දා. දැන් අපි රික්‍රූට්මන්ට් වලදී පාවා දැන් අපි කලින් එකේ ගොඩක් රික්‍රූට්මන්ට් වලට කතා කරා තව කතා කරන්න දේවල් තියෙන ඉස්සරහදී කතා කරේ අපි අර ගන්න කෙනාව අපි සමහර වෙලාවට අපි බලනවා නිකන් out of the world field එකකින් සමහර අය අපි අරන් තියෙනවා. ඇත්තටම අපි ගත්ත හයර්ස් වලින් මම කියන්නේ ඇතුළට ගත්ත කීප දෙනෙක් ගැන කතා කරොත් එහෙම අපිව ඉම්ප්‍රෙස් වෙලා තියෙන්නේ අපිට චැලෙන්ජ් කරපුවා. අනිවාර්යයෙන්. හරිද? ඒ කියන්නේ එහෙම නැතුව අපි එක්ස්පෙක්ට් කරපු දේ දීපු කෙනා අපි කොයි වෙලේ බැලුවත් ඇතුළට අරන්නේ නැහැ. ඒ කියන්නේ අපි එහෙම ගත්ත හැමෝගෙම අපි ෆේල් වෙලා තියෙනවා. අපි ආයතනයක් විදිහට. ඒ කියන්නේ සමහරවිට අපි ගන්න එක්කෙනෙක් අපිටත් ඉගෙන ගන්න දෙයක් තිබුණා. අනිවාර්යෙන්ම. අර හේයෝ කවදාවත් අපි අරන්නේ නැහැ. ඔව්. එතකොට ඒක මං හිතනවා හොඳ ඇප්‍රෝච් එකක් කියලා සහ අපි මේ ඩිසිප්ලින් එක තමයි අපේ ඉන්ටර්න් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ වේවා අපි ඉස්සරහට ගේන රික්‍රූට්මන්ට්ස් ඒ කියන්නේ අපි අපේ මං හිතන්නේ අපේ අයිඩියොලොජිස් ඔක්කොම දුවන්නේ ඔන්න ඔය කියන ඩිසිප්ලින් එක ඇතුලේ. ඉතින් අපේ ඔක්කොම වැලියුස් ඔය ටික ඔක්කොම හැදෙන්න බලපාන්න ඔය කියන කාරණේ මං හිතනවා මේ ඇප්‍රෝච් එක වැදගත් කියලා අර ඉනෝවේෂන් කියන එක අපේ යටතේ කියන්නේ අපි ෆවුන්ඩර් කෙනෙක් හරි අපි එන්ටර්ප්‍රෙනර් කෙනෙක් කියලා අපි ෆවුන්ඩර් කෙනෙක් කියලා අපි එතනින් එහාට සක්සස්ෆුල් වුණත් වැඩක් නැහැ. අපි යටතේ වැඩ කරන සේවකයාට අපෙන් කවදා හරි දවසක එක්සිට් වෙලා ගිහිල්ලා තනියෙන් දෙයක් පටන් ගන්න මානසිකත්වයේ මයින්ඩ්සෙට් එක හැදිලා නැත්තම්. දැන් ගිය කලින් පොඩ්කාස්ට් එකේ කතා කරන්න බැරිුණා අපි සමහරවිට ඉන්ටර්න්ස්ලාට දීලා තියෙන ප්‍රොජෙක්ට්ස් රන් කරන්න. ඔව්. ඒ කියන්නේ යාට accountability දීලා තියෙනවා. ඒ කියන්නේ යාට කවදාවත් වෙන තැනකින් සමහරවිට ලැබෙන්නේ නැති තරම් exposure එකක් accountability එකක් අපි දීලා තියෙනවා. ඒක ඇත්තටම අපි දෙන්නගේ සහ අපේ අනිත් ෆවුන්ඩර්ත් එක්ක අපි කතා කරලා පොඩ්ඩක් අපි එක්සිකියුට් කරන්න try කරපු concept එකක් මේ ඒ කියන්නේ CEO කෙනෙක්ගේ සම්පූර්ණ කියන්නේ ඒ capability එක යාට full ඒ කියන්නේ intern level එකේ කෙනෙක්ට එතනින් උඩ හයිරාකි එකේ ඉන්න කෙනෙක්ට command දෙන්න පුළුවන් level එකකට decision making දේවල් කරන්න පුළුවන් level එකකට project එකක් handle කරන්න තනියෙන් දෙන්න පුළුවන් නම් ඒ level එකට හදලා එළියට දාන්න පුළුවන් නම් මම හිතනවා එයා යම් තාක් දුරකට අර pressure එකට හොඳ tolerance එකක් හදාගෙන තමයි industry එකට යන්නේ කියන එක. ඒක මොන industry එකට ගියත් එයා අපෙන් එළියට ගිහිල්ලා තනියෙන් දෙයක් පටන් ගත්තත් එතනින් එහාට ඒකේ job එකේ හිටියත් මම හිතනවා ඒකේ හරිම එයාට survivability කියන එක උපරිමයටම හැදෙනවා සහ survive වෙනවට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක එයාගේ ඔළුවේ පැලවෙනවා කියන එක. එතකොට ඔන්න ඔය අයිඩියා එක ඔය කියන ඔය සීඩ් එක දාන එක තමයි අපිට ඇත්තටම මම හිතනවා අපි තුන් දෙනාටම තිබ්බ එක හොඳටම අපි අර සින්ක් වෙච්ච අයිඩියා එකක් ඒක. ඉතින් ඒ හින්දා ඒක තමයි අපි ගොඩක් වෙලාවට මේවා කරන්න try කරන්නේ. ඔය විදිහට අපි projects දෙනකොට උනත් අපි සම්පූර්ණයෙන් entire project එකක් දෙනවා ඔක්කොම තනිකර එයාටම handle කරන්න. එහෙම වෙලාවකදී අර කවදාවත් උඩ කෙනාට මෙයාගෙන් බැනුමක් ආවොත් ඒක බැනුමක් විදිහට ගන්න බැරි වෙන level එකට අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදාගෙන ඉන්නවා කියලා අපි හිතනවා. මොකද අපිත් මහා පරිමාණ කම්පැනිස් නෙමෙයි අපි බොහොම කීප දෙනෙක් අතරේ වැඩ කරන දෙයක්. හැබැයි එයාලට බය නැතුව අපිට උනත් චැලෙන්ජ් කරලා ඔයාලා මේ කරන එක එහා පැත්තෙන් මේකයි කියන එක කියන්න පුළුවන් level එකට වටපිටාව හදලා තියෙනවා. මොකද අපි මේ චැලෙන්ජ් වෙනවට අපි ආසයි. අනිවාර්යෙන්ම. එතකොට ඔය වපසරිය ඇතුලේ හැදෙන දේවල් ගත්තම තව අපිට කතා කරන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. මේ එකක් තමයි දැන් ඔය අපි ගිය සතියේත් අපි පොඩ්ඩක් කතා කරා ඔය අර මේ මොනවද එක්ස්ප්ලෝර් කරන එක සම්බන්ධව කියන්නේ රිසර්ච් සම්බන්ධව දේවල් කතා කරද්දී මේ කියන්නේ රික්‍රූට්මන්ට් එකකින් එන කෙනෙක්ගේ ඒ දේවල් එතකොට ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට එහෙම නැත්නම් ෆවුන්ඩර් කෙනෙක්ට කොහොමද රිසර්ච් කියන එක වැදගත් වෙන්නේ කියන එක තමන්ගේ බැලන්ස් එක හදාගන්න උනත් මම කියන්නේ ඒ කියන්නේ එහා පැත්තේ ක්ලයන්ට් කෙනෙක් එක්ක ඩීල් කරද්දී උනත් එයාගෙන් එන අවුට්පුට් එක තමන්ට ගාව ගන්න නැතුව ඒක අර මොකද්ද කියන්නේ අදාළ කාරණේ අරගෙන ක්ලයන්ට්ව කොහොම හරි එහා පැත්තෙන් තියාගන්න පුළුවන් ලෙවල් එකට හදාගන්න තරම් අර අපිව නම්මශීලී වෙන්න රිසර්ච් එක කොහොමද බලපාන්නේ කියන එකත් එක්තරා විදිහකට අපි කතා කරන්න ඕනි කියලා හිතන මාතෘකාවක්. එතකොට එහෙම ගත්තම අපිට පේනවා අර දැන් ඔය දැන් ගත්තම බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එක ගත්තම මොන හරි අපි ටොපික් එකක් ගත්තත් ක්ලයන්ට් කෙනෙක් ආවත් අපි ගිය සතියේත් ඔක කතා කරා. එතකොට ගොඩක් වෙලාවට එන්නේ අර ක්ලයන්ට් ඉල්ලන අවුට්පුට් එක දෙන්න බලාගෙන ඉන්නේ කවුරු හරි කෙනෙක්. හරිද? දැන් අපි මේ රික්‍රූට්මන්ට් සයිඩ් එක අපි තව ටිකක් අපි ඉස්සරහටත් කතා කරමු. මොකද මේ මාතෘකාව දැන් අපි මෙතන ඇත්තටම කතා කරන්න ගියේ මේ
කාලය කියන එක වැඩිපුර මේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට කාලය කොහොමද වැදගත් වෙන්නේ කියලා. එතකොට අපි දෙන මේන් සොලියුෂන්ස් වලින් හරි මේන් සර්විසස් වලින් එකක් තමයි ඔය කාලය ඉතුරු කරගැනීම. ඒ කියන්නේ අපි දැන්ටත් වැඩ කරන ලොකු ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි ඩොමිනේට් කරන්න පුළුවන් පර්සනැලිටිත් එක වැඩ කරනකොට දැක්ක දෙයක් තමයි අපි එයාගේ කාලය කියන එක බොහොම සීමිතයි. එයා දැනටත් already established වෙච්ච personalities. එතකොට එයාට එයාගේ දැනුම බෙදා හරින එක හෝ එයාගේ businesses දුවද්දී එයාට තව දෙයකට අලුත් දෙයකට හරි අලුත් ටෙක්නොලොජි එකකට යන්න පුළුවන් ඒ රිසර්ච් කළ ඒවට කාලය හරි අවමයි සීමිතයි. එතකොට අපි හැමතිස්සෙම ඒ වගේ කෙනෙක්ට සොලියුෂන් එකක් හදද්දී අපි කරේ යාගේ කාලය ඉතුරු කරන්න ඔටෝමේට් කරලා මේවා කොහේ හරි හිර වෙලා තියෙනවා නම් මේ ප්‍රොසෙසර්ස් ඒවා ටික අපි ලීන් කරලා දෙන්න පුළුවන් නන්නේ. ඒවනේ අපි ගොඩක්ම අපේ ඇත්තටම අර සෙලින් ප්‍රොඩක්ට්ස් විදියට අපේ සෙලින් සර්විසස් විදියට අපි මේ ටිකේම කරේ. ඔව් ඒක එක පැත්තක්. අනිත් එක තමයි අර ෆවුන්ඩර් කෙනෙක් ගත්තොත් එහෙම නැත්නම් ගත්තොත් එයා ගොඩාක් හරිම විෂන් ඩ්‍රිවන් කෙනෙක්. ඒ කියන්නේ එයාට ලොකු විෂන් එකක් එක්ක යන කෙනෙක්. සමහරට ඒ විෂන් එක පේන්නේ එයාට විතරයි ඒ විෂන් එක පේන්නේ. සමහර ලාවට එයාටත් ඒ විෂන් එක හරිම ක්ලවුඩි. ඒක එතකොට කියන්නේ මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා ඔය ටික ගන්න කොහොමද? ඉන්ටර්කනෙක්ට් වෙන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් නැහැ. එතකොට අපේ ඉන්වෝල්ව්මන්ට් එක ගත්ත ගොඩාක් ක්ලයන්ට්ස් ලගේ තිබ්බ ඕක ඇත්තටම මැජොරිටි එකට තිබ්බ ප්‍රශ්නයක්. රෆ් අයිඩියා එක තියෙනවා හැමතිස්සෙම ඔළුවේ. එයාලට ඒ කියන්නේ යම් තාක් දුරකට ඇත්තටම ගත්තම එයාලට අපි නැතත් එයාලට සර්වයිව් වෙන්න පුළුවන්. බිස්නස් එක ඇතුලේ කිසි ප්‍රශ්නයක් නැත්නම් ඔල්රෙඩි සර්වයිව් වෙනවා. දැනටත් සර්වයිව් වෙනවා. සර්වයිව් වෙනවටත් වඩා ගොඩක් අය එහාට ගියාය. හැබැයි එයාලට මේ මාකට් එකෙන් එළියට යන්න හෝ එයාලා එක්ස්ප්ලෝර් කරපු නැති මාකට් එකක් අස්සට යන්න එයාලට නැති එකම ලොකුම බැරිය එක තමයි ටයිම් එක. හරිද? එහෙම නැත්නම් බිස්නස් එක ග්‍රෝ කරගෙන යද්දී අර එක තැනක හිර වෙන කෑල්ලක් එනවා. ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙනවා. අර බොටල් නෙක් එකක්. ඒ බොටල් නෙක් එකක් තියෙනවා. ඕක එක්සීඩ් කරන්න යාට තේරෙන්නේ නැහැ. හරිද? එතකොට ඔය ලෙවල් එකේදී තමයි ඇත්තටම අපිට අර මොනවද කියන්නේ ඩීසෙන්ට්‍රලයිස් අප්‍රෝච් එකක් දෙන්න ඕනේ බිස්නස් එකකට බිස්නස් එක කන්ටිනියුටි තියාගෙන යන්න. එතකොට ඔය අප්‍රෝච් එක ඇතුලේ අපිට රෙවිනියු ජෙනරේෂන් කියන එක ගත්තම රෙවිනියු ජෙනරේෂන් එක පාර්ට්ස් කීපයකට කඩලා දෙන්න පුළුවන්. එකම බිස්නස් එකේ කියන්නේ අපි අලුත් දේවල් ඉන්ට්‍රොඩියුස් නොකර. හරිද? එතකොට තියෙන බිස්නස් එක ඇතුලේ. එතකොට අපිට ඒ වගේ දේවල් වලට අපි එහා පැත්තේ ටෙක් සොලියුෂන් එකක් දීලා අතෑරලා එතනින් වන් ඔෆ් යවනවට වඩා එයාගේ හැමතිස්සෙම අපි දෙන සොලියුෂන් එකෙන් එයාව සර්වයිව් කියන්නේ සොලියුෂන් එකේ ඒක උඩම සර්වයිව් වෙන ටයිප් එකේ එකක් නා. හරිද? එයාට දෙන සොලියුෂන් එක. ඒක මැනේජ් කරන්න, ඒක මේන්ටේන් කරන්න වෙන තැනකින් සල්ලි හම්බ කරන්න ඕනි නැත්තම්. හැමතිස්සෙම එයාට ඒක අතෑරලා දාලා ඒ ටයිම් එක එයාට හැමතිස්සෙම ඩෙඩිකේට් කරන්න පුළුවන් එයාගේ ඊළඟට ක්‍රියාත්මක වෙච්ච නැති හැබැයි ක්‍රියාත්මක කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න විෂන් එකට. හරිද? එතකොට ඔන්න ඔය ඕකට අපි ඉඩ හදලා දෙන්න තමයි හැමතිස්සෙම අපේ සොලියුෂන්ස් අපි හදපේව ගොඩක් ඒවා පුෂ් කරන්න try කරේ. ඔයාලට මතක ඇතිනම් මෑත කාලේ කරපු කීපෙම අපේ සොලියුෂන් එකෙන් මේ පැසිව් ඉන්කම් ස්ට්‍රීම්ස් උත් හදලා එයාට බොහොම ඉක්මනට ඒ ROI එක හම්බුණා. ROI එක හම්බුණා. එතකොට එක පැත්තකින් ඒක දුන්නම දැන් අර සමහර වෙලාවට ඒක ඇතුලෙන් ඇරෙනවා තව දොරවල් ගොඩක්. අපි අර හිතන්නේ නැති පාර්ට්ස් ගොඩකට. මොකද දැන් අපි දැන් උදාහරණයක් විදිහට අපි මයික්‍රෝ SaaS එකක් ගත්තොත් අපි කරන මොකක් හරි අපි හිතමු සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට හදනවා අපි පොඩි මයික්‍රෝ SaaS එකක්. එතකොට අපි හදන එක අපි හදන සොලියුෂන් එක ඒ වෙලාවේ එයා ඒක හදන්නේ එයාගේ ඉන්න ඔඩියන්ස් එකට පාවිච්චි කරන්න පහසුවක් වෙන්න. හැබැයි ඕක හිටපු ගමන් පත්තු වෙනවා අපි හිතන්නෙම නැති කමියුනිටි එකකට. හරිද? එයා ටච් කරන්න හිතලවත් නැති කමියුනිටි එකකට. ඒක වර්ඩ් බයි මවුත් යන්න පුළුවන්. අපි නැත්තම් ගහන ඇඩ් එකක්වත් වෙලා වෙන එකකට යන්න පුළුවන්. ඒකට අර මයික්‍රෝ SaaS එකක් තිබ්බ එකට තව ෆීචර්ස් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඕක කම්ප්ලීට් SaaS ප්‍රොඩක්ට් එකක් වෙනවා. ඊට පස්සේ ඕක කෙලින්ම එයාගේ මේ කියන්නේ මේන් ඉන්කම් ස්ට්‍රීම් එකත් සම්පූර්ණයෙන්ම මාරු වෙන්න පුළුවන් ලෙවල් එකකට මාරු වෙච්ච අවස්ථා තියෙනවා. දැන් අපි එහෙම කරපු fintech solutions වල එහෙම සමහරලාවට අපි ඇඩ්‍රස් කරපු කමියුනිටි එකට වඩා එහා ස්ප්‍රෙඩ් එකකටත් ගිහිල්ලා එයාට තව මේ ලොකු පරාසයක හම්බුණා රෙවෙනියු එකක් කියන්නේ තව හිතපු නැති කට්ටියක් හම්බුණා. එතකොට මේ fintech solution එහෙම ගත්තාම edutech වලත් එහෙම වුණානේ. ඒ කියන්නේ සමහරලාවට එයා අපි දුන්න client අදහස් කරේ මෙන්න මේ age group එකට විතරයි. ඒ වුණාට ඒක සමහරලාවට beyond ගිහිල්ලා තව age group උත් capture කරපු වෙලාවල් තිබ්බ edutech වල. එතකොට ඒ වගේ fintech edutech solutions වල ඒ වගේ දේවල් තිබ්බා. අපි කරපු SaaS වල ලොකු SaaS වල ඊට පස්සේ micro SaaS වල නේ ඒවා ගැන කතා කරොත් එහෙම තිබ්බා. එතකොට දැන්
ඒවත් එක කොහොමද අපි මේ කාලය කියන එක ඉතුරු කරලා දුන්නේ ගොඩක් ඒවා ඔටෝමේට් කරලා දුන්නේ ඒකන ඔටෝමේෂන් කියන එකත් මං හිතනවා දැන් සෑහෙන බස්වලට ගන්නට වැටලා තියෙනවා මොකද ඔටෝමේෂන් කියන්නේ chat bot එකක් හදලා ලීඩ්ස් ටිකට හැන්ඩල් කරන එකවත් එහෙම නැත්නම් ඒවා ටික ඔටෝමේට් කරන එකවත් පෝස්ට් ටික පබ්ලිෂ් වෙන එකවත් ඔතනින් එහාට යන්න ඕනි ලොකු කන්සෙප්ට් එකක් හරිද ඒක ඔල්රෙඩි ලොකු පරිමාණ කම්පැනිස් වල ක්‍රියාත්මක වෙනවා හැම චූටි දෙයක්ම ඔටෝමේට් වෙලා වැඩ වෙනවා හැබැයි SME එකට ගත්තාම ඔය කන්සෙප්ට් එක මිනිස්සුන්ගේ ඔළුව වලට දාලා තියෙන්නේ chat bot කෙනෙක්ට එහෙම නැත්නම් ඇසිස්ටන්ට් කෙනෙක්ට AI ඇසිස්ටන්ට් කෙනෙක්ට එහෙම නැත්නම් ලීඩ්ස් ටික හැන්ඩල් කරන්න වොයිස් ඒජන්ට් කෙනෙක් උතනින් එහාට යන්න ගොඩාක් පාර්ට්ස් තියෙනවා හරිද ඔටෝමේට් කරන්න අවශ්‍ය දේවල් ඕන තරම් තියෙනවා ඩේ ටු ඩේ ලයිෆ් එකේ සමහර ලාවට ටාස්ක් ටික ගන්න එකේ ඉඳන් ඔටෝමේට් කරන්න පුළුවන් අනිත් එක කොහොමද හියුමන් ටච් එකත් ඔකට ඉන්ටග්‍රේට් කරන්නේ ඔව් අන්න ඒක හොඳ පොයින්ට් එකක් මොකද ඔය ඔටෝමේෂන් කතා කරන හැමෝගෙම තියෙන ලොකුම ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒක අපිටත් පර්සනලි අපි මුල් කාලේ හදද්දී ආපු ගැටලුවක් ෆුලි ඔටෝමේට් කරන්න පුළුවන් බැරි නෑ බැරි දේවල් නෑ කරන්න පුළුවන් හැබැයි එහා පැත්තේ අපෙන් සර්විස් එක ගන්න කෙනා ඉන්නේ මිනිස්සෙක් බොට් කෙනෙක් නෙවෙයිනේ හරිද බොට් කෙනෙක්වත් වෙන දෙයක්වත් නෙමෙයි එහා පැත්තේ අපෙන් සර්විස් එක ගන්න කෙනා ඉන්නේ මිනිස්සෙක් එතකොට එයාට හැමදාම ටෙම්ප්ලේට් අවුට්කම් එකක් යන්න බෑ එයාට යන්න ඕනේ හැමතිස්සෙම පර්සනලයිස් අවුට්කම් එකක් ඒ පර්සනලයිස් අවුට්කම් එකේ හියුමන් ටච් එක තියෙන්න ඕනි හරිද එතකොට ඒ හියුමන් ටච් එක දෙන කෑල්ලට විතරක් අපි ඉන්වෝල්ව් වෙන්න පාත් එකක් ෆනල් එකක් හැදිලා තියෙන්න ඕනි ඔය ෆනල් එක නැතුව ඔටෝමේෂන් වලට යන හැම ව්‍යාපාරයක්ම එක්තරා කාලයක් එනකන් සාර්ථක වෙනවා එතනින් එහාට ඒ ත්‍රෙෂෝල්ඩ් එක යාලට පයින්න බැරි වෙනවා එතකොට ඕක වෙනුවෙන් තමයි අපේ සොලියුෂන්ස් හදන්න අපි මහන්සි වුණේ ගොඩක් දේවල් අපි ඕකට සොලියුෂන්ස් හදන්න තමයි උනේ අපි ඇත්තරම අපිට තිබ්බ ප්‍රශ්න විසඳ ගන්න හදපු සොලියුෂන්ස් තමයි අපි අනිත් අයට ගොඩක් වෙලාවට සෙල් කරේ මොකද අපි ප්‍රශ්නෙට මුහුණ දුන්නා වගේම ඊට සමානව ඒ ප්‍රශ්නෙට ඒ ඉන්ඩස්ට්‍රි එකෙන් පිට කට්ටියත් මුහුණ දීලා තිබ්බා අපි දැන් අපිට සමහර දේවල් කරන්න හරි කම්මැලිකමක් තිබ්බනේ ඒතකොට ඒ කම්මැලිකමටත් එක්ක හදාගත්ත ටූල්ස් ගොඩක් පස්සේ අපිට ඒක සෙලබල් MVPs බවට පත් වුණා දැන් ඔය අපි MVP ක්‍රියේෂන්ස් ගැන ඌව ගැන අපි වෙනම කතා කරමු මොකද ඕකේ ලොකු ස්කෝප් එකක් තියෙනවා ඔය දේවල් සම්බන්ධව කතා කරද්දී අපි තාමත් ඒ කියන්නේ මේ සීරීස් එක අපි තාම ඒ කියන්නේ මේ බොහොම මතුපිට ටච් කරගෙන යන්නේ එකක් අපි තාම මේ ගැඹුරු අදහස් ගැන කතා කරන්න පටන් ගත්තෙත් නැහැ අපි පටන් ගත්තෙත් නැහැ සහ අනිත් එක ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන හැමෝම ෆවුන්ඩර් කෙනෙක් වෙන්නේ නැහැනේ හරිද එතකොට ෆවුන්ඩර් කෙනෙක්ගේ ජර්නි එක වෙනම දෙයක් එතකොට ෆවුන්ඩර් කෙනෙක් කොහොමද ඔන්ටර්ප්‍රනර්ෂිප් ඇතුළේදී ෆවුන්ඩර් කෙනෙක් කොහොමද හැසිරෙන්නේ ෆවුන්ඩර් කෙනෙක්ගේ ලයිෆ් සයිකල් එක කොහොමද කියන එක ගැන කතා කරන්න මම හිතනවා අපිට සැලකිය යුතු වටපිටාවක් තියෙනවා ඒක අපි මේ සාර්ථක මහ ලොකු ෆවුන්ඩර්ස්ලා නෙමෙයි හැබැයි අපි එක්තරා ලෙවල් එකකට මම හිතනවා අපේ දේවල් වලට අපි ඒකේ එක්ස්පෝස් වෙලා තියෙනවා කියලා යම් තාක් දුරකට එක්ස්පීරියන්ස් ෆවුන්ඩර්ස්ලා කියලා කියන්න පුළුවන් මහා සාර්ථක නැති වුණත් එක්ස්පීරියන්ස් ෆවුන්ඩර්ස්ලා හැබැයි අපි එහා පැත්තට අපි ඒක අර අපේ තියෙන අර මේ මොකද්ද කියන්නේ අන්ඩයින් නීඩ් එකක් අර ඕක මේ කෙලින්ම කොහොම හරි ඒ කියන්නේ අර අතාරින්න නැතුව යන ගතිය තියෙනවා මම හිතන්නේ ඒක අපේ අවුරුදු 10ක 15ක ඉඳන්ම තියෙන එක මේ එතකොට ඕක තමයි අපි හැමතිස්සෙම කවදා හරි අපේ අර ඔළුවේ කැරකෙන ලොකු අයිඩියා එකකට අපි හෙට යන්නත් පුළුවන් තව අවුරුද්දකින් යන්නත් පුළුවන් අවුරුදු 10කින් යන්නත් පුළුවන් අපි ටයිම් ෆ්‍රේම් එක අමතක කරලා අපි ෆවුන්ඩර් කෙනෙක් කියන තැන තාම ඉන්නවා කියලා මම හිතනවා ඒකයි ඔය දැන් උතන මේ හැම ෆවුන්ඩර්ම මේ එන නෝන් ෆවුන්ඩර්ස්ලා වෙන්න ඕනේ නැහැ අන්නාඳුනන ඔන්ටර්ප්‍රෙනර්ස්ලා ෆවුන්ඩර්ස්ලා ඕනේ තරම් ඉන්නවා සමහරලාට බෝරින් බිස්නසස් කරලා ප්‍රකෝටි කෝටිපතියෝ වෙච්ච ලෝකයේ උදාහරණයක් තියෙනවා ලංකාවේ ඕන තරම් උදාහරණයක් ගන්න පුළුවන් ඒ වගේම දැන් මේ පැත්ත එහෙන් තිබ්බාම අපි ඊළඟට කතා කරන්න අපි ඉස්සරහට ආසයන් බලාපොරොත්තු වෙනවා අපි හොඳටම ආස දේවල් තමයි වෙන්චර් කැපිටලිසම් ප්‍රයිවට් ඉක්විටි හෙජ් ෆන්ඩ්ස් ගැන නේ ඒවා ටිකක් සමහරලා ලංකාවට අලුත් මාතෘකා වෙන්න පුළුවන් එක්තරා කමියුනිටි එකක් විතරක් දන්න ටිකක් වෙන්න පුළුවන් සමහරක් දේවල් එන සංකීර්ණ තේරෙන්නේ නැති සහ අනවශ්‍යයි කියලා හිතන මාතෘකා හැබැයි ඒ වගේ ඇප්ලිකබිලිටිස් තියෙනවා SMEs ඇතුළට හරියට අපි අපේ ප්‍රොඩක්ට්ස් ඇතුළට දාපු කොන්ටෙන්ට් ෆයිනෑන්ස් හරි නේද ඒ වගේ ඊළඟට අපි එක ගත්ත ඇනලිටිකල් ටූල්ස් ගැන ටෙක්නිකල් ඇනලිසිස් කරපු දේවල් ගැන අපි ඉස්සරහට ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඉන්ට්‍රොඩියුස් කරන්නත් තියෙනවා ඒවා ගැන වෙනම කතා කරමු කියන්නේ ඩිජිටල් කරන්සි වල නැත්නම් ක්‍රිප්ටෝ පැත්තට ආපු ඒවා අපි කරපු ඒවා ගැන ඊළඟට ක්ලයින්ට් ඇක්විසිෂන්ස් වලට අපි හදපු ඒවා ලීඩ් ජෙනරේෂන්ස් වලට හදපු ඒවා වෙනම සබ්ස්ක්‍රිප්ෂන්ස් වලින් ගන්න තියෙන ඒවා ඔක්කොමත් තියෙනවා ඒවා අපි මේ තාම පැත්තකින් තියාගෙන අපි මේ ඔන්ටර්ප්‍රෙනර් ජර්නි එක ගැන කතා කරගෙන යන ගමනේ අපි ආවොත් එහෙම මේ කාලය ඉතුරු කරගන්න හරි මේ
ඒ කාලයට අමතරව අර පැසිව් ඉන්කම් සෝසස් හදලා දෙන්න අපි ගොඩක් දේවල් කරා අපි ඔල්රෙඩි වැඩ කරපු ක්ලයන්ට්ස්ත් එක්ක. එතකොට ඒවත් එක්ක අර අපි කියනවා අපි සමහර අයට අර සෙකන්ඩ් බ්‍රේන් එකක් හදලා දුන්නා. නේ? ඔව්. ඒ කියන්නේ ඒ පර්සෝනා එක රෙප්ලිකේට් කරලා එයාගෙන් දෙයක් අහනවා වගේ. කියන්නේ පොඩ්ඩක් අර එක දෙපැත්තක් තිබ්බ ඒක ඒ ඉල්ලපු ඒ කියන්නේ ඒ සොලියුෂන් එක අවශ්‍ය කෙනාට ඕනේ උනේ එයාට පොඩ්ඩක් අර ක්වොලිටි ලීඩ්ස් ටිකක් එන්න නැත්නම් ෆිල්ටර්ඩ් කස්ටමර්ස් ටිකක් එන්න. ඒතකොට අනිත් පැත්තට ඕනේ උනේ ඉක්මනට ඉන්ක්වයරි එකකට මේ රිප්ලයි එකක් එන්න. ඔය දෙකම අපි බැලන්ස් කරපු හැටි වලට මතකයි. බැලන්ස් කරපු හැටි තියෙනවා. අනිත් එක තව දෙයක් තියෙනවා. දැන් අපි ඕක ගැන කතා කරාම ගොඩක් අය එනවා. දැන් අපි කියනවා GPT wrappers කියලා. wrapper එකක් කියලා කියන්නේ හරි ලේසි අපිට GPT එකක අපිට prompt එක rubrics ටික set කරලා ඉවර වෙලා අපිට ওই persona එකක් create කරන්න පුළුවන්. හරිද? දෙන්න පුළුවන්. ඒක සරල අවශ්‍යතාවය. දැන් හැබැයි ඕකේ ඇත්ත outcome එකේ ඉන්න හොඳ adaptive learning environment එකක් හදලා එහෙම outcome එකක් දෙන්න අපි හිතන විදිහ දැකලා ඒ කියන්නේ ඒකට අනුරූපව ඒ කියන්නේ ඒකේ user ගේ තියෙන සම්පූර්ණ behavioral analysis එකක් එක්ක user ගේ තියෙන සම්පූර්ණ එහා පැත්තෙන් එන ඉන්පුට් එකත් එක්ක ඒකට ඇඩප්ට් වෙලා ලර්න් කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකකට අපේ ඒ කියන්නේ කවුරු හරි එහා පැත්තේ දැන් අපේ ක්ලයන්ට් ගත්තොත් ක්ලයන්ට් ගේ ඉන්පුට් එක දෙන්න පුළුවන් ලෙවල් එකේ දෙයක් හදන්න පුළුවන් නම් මෙන්ටර්ෂිප් එකක් ගත්තොත් එයාගේ ටච් එක දෙන්න පුළුවන් විදිහට ඒ වටපිටාව හදන්න පුළුවන් නම් එතන ඊට වඩා ටිකක් ගැඹුරු දෙයක් තියෙනවා GPT wrapper එකකින් අරයාගේ persona එක එයා කතා කරන විදිහ ඒක දෙනවට වඩා ඒක ලොකු concept එකක්. දැන් ඔක ටෙක් ෆීල්ඩ් එකට ගියොත් එයාලා ගොඩාක් ඕක ගැන යටට කියන්න දන්නවා. මට ඔක තද යටට කතා කරන්න පුළුවන් ඒ වුණාට මම හිතනවා ඒක ටිකක් ගැඹුරු වැඩි වෙයි කියලා. ඔතනින් ඔය ලෙවල් එකේ අවශ්‍යතාව ගත්තොත් එහෙම ඔය අවශ්‍යතාව හැම SME එකකටම නැහැ. දැන් ඕක ප්‍රශ්නේ තියෙන්නේ ටෙක් ලෙවල් එකට ගියාම දැන් නම් ස්ටාර්ට්අප් ගොඩාක් හැදෙනවා. ඒ කියන්නේ ඕකේ අර මොකද්ද කියන්නේ බැලන්ස් එක දන්නේ නැහැ. දැන් SME එකට කේට කරද්දි හැමතිස්සෙම ඔන්න ඔය කියන කතාව. ඒ කියන්නේ අර ඔය persona එක හදලා දීලා ඔයා වගේම මෙයාට රිප්ලයි කරන ඔයා වගේම කතා කරන කෙනෙක් දෙනවා. වොයිස් ඒජන්ට් කෙනෙක් ගත්තොත් ඒ විදිහටම හදන කෙනෙක් දෙනවා. ඕක ඇත්තටම ගත්තොත් GPT wrapper එකක් ට්‍රේන් කරලා කරන්න පුළුවන් දෙයක්. හරිද? එතකොට මේ කියන්නේ මේ chat bot එකක් මේ එහෙම හදන්න අපිට පුළුවන්. එතකොට මේ එහෙම දෙන එක පොඩි පරිමාණයේ ව්‍යාපාරයකට හොඳටම ඇති. හැබැයි අපි හිතන්න අපි යනවා ඔතනින් එහාට ගිහිල්ලා අපිට ඉනෝවේටිව් අයිඩියා එකක් ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්න අයිඩියා එකක් තියෙන ෆවුන්ඩර් කෙනෙක්, කියන entrepreneur කෙනෙක් ඉන්නවා. එයාට ඒක ක්‍රියාත්මක කරගන්න වටපිටාව නැහැ. එයාට අපි ඔය සොලියුෂන් එක දුන්නා කියලා එයාට ඕක ඉනෝවේටිව් දෙයක් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ හරි එයාව රැවටේ මේ වෙලාවට ඕකේ යයි. හැබැයි එයා ඕක උඩ බිල් කරොත් එහෙම SaaS product එකක්. එහෙම නැත්නම් එයා ඕක උඩ කම්පැනියක් ස්ටාර්ට්අප් එකක් බිල් කරොත් එයා සාර්ථක වෙයිද? හරිද? ඕක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි වගේ කෙනෙක් ළඟට ඇවිල්ලා අපි ඔය රික්වයර්මන්ට් එක කවුරු හරි කන්සල්ටේෂන් එකක් දුන්නොත් අපි එයාට හදන්න ඕනි ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩන්ස් එකක් සහ අර මොඩියුලර් ක්‍රමයක් හදන්න ඕනි එයාට ඔය කියන අර ලොකු විෂන් එක අප්‍රෝච් කරන්න පොයින්ට් එකක් කියලා. හරිද? ඒ කියන්නේ එයා ස්ටාර්ට්අප් එකක් දැම්මොත් අර හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් එක්ක හැදිච්ච ස්ටාර්ට්අප් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් නැති ස්ටාර්ට්අප් එකකින් ඒ කියන්නේ අපිට ෆවුන්ඩේෂන් එක වෙනුවෙන් ඕවර් ප්ලෑන් කරලා ඉන්න බෑ. මොකද සමහර වෙලාවට අපි ඒව ඔක්කොම කරලා උඩ බිත්ති ටික ගහනකොට ගෙදර ගහන තැන වටේට මිනිස්සුත් නැහැ. ඒ කියන්නේ වැලියු එක නැති වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඊට කලින් ෆවුන්ඩර් කෙනෙක් සල්ලි හම්බ කරන්න ඕනේ. එයා අපි අතුලට ආපු මොහොතේ ඉඳන් අපි බලන්නේ පුළුවන් තරම් කෙටිම කාලයකදී එයාට පොඩි හරි ROI එකක් එයාට පේන්න ගන්න. හරිද? එතකොට ඔය වටපිටාව අපි හදන්න පුළුවන් නම් ඒ කියන්නේ SME එකක් කරපු කෙනෙක් එතනින් එහාට ආවොත් එහෙම ඊළඟට එයාට ඔය මේ self sustainable solution එකක් හදා ගැනීම වෙනුවෙන් අපි හිතමු SaaS එකක් කියලා. SaaS එකක් හදා ගැනීම වෙනුවෙන් එනවනම් අපි එයාට අර දෙන අපි මොඩියුල කරලා දෙන එකේ එක අරමුණක් තමයි අරක මොකද්ද අර එයාට ඒකේ ඩෙප්ත් එක තේරෙන්නත් ඕනි. හැබැයි ඒ ඩෙප්ත් එක ඇචීව් කරන්න මහා කාලයක් යන්නේ නැහැ කියන එක එයාට අයිඩියා එක ඔලුවට යන්නත් ඕනි. එතකොට මහා ලොකු කම්ප්ලෙක්ස් කන්ටෙක්ස්ට් එකක් තියෙන දෙයක් වුණත් ඒ කියන්නේ වෙන කන්සෙප්ට් එකක් වුණත් එයාට සරලව අර මේ මොනවාද කියන්නේ පඩියෙන් පඩිය අප්‍රෝච් කරන්න පුළුවන්. එතකොට එයා පඩි 3ක් නැගලා ෆේල් වුණත් එයා කවදාවත් සල්ලි නැතුව ෆේල් වෙලා නැහැ. ඊළඟට යන්නේ එයා 4 වෙනි පඩියේ ඉඳන් උඩට. හරිද? එතකොට සම්පූර්ණයෙන් මෙතනින් ගලවලා දාලා අහකට ගිහිල්ලත් එයාට ඊළඟට අයිඩියා එක හැදෙන්නේ ওই සිස්ටම් එක උඩ. ඒ කියන්නේ සිස්ටම් එක කියන එක අදහස් කරේ සිස්ටමැටික් තින්කින් ප්‍රොසෙස් එක උඩ තමයි හැදෙන්නේ. ඔව්. හරිද? එතකොට
අපි හැමතිස්සෙම ඔය සොලියුෂන්ස් හදද්දී මම හැමතිස්සෙම කියන්නේ අපි දැන් කතා කරද්දී උනත් දෙන්නේ මම ඔය తాවකාලිකව හදන පොඩි දේවල් වලට වැඩි අකමැති. අපි හැබැයි අර ඔය ප්‍රෝටෝටයිපින් වලදී උනත් අපි කියන්නේ MVPs ක්‍රියේට් කරද්දී උනත් අපි ඔය කියන එක අර back of the mind තියාගෙන තමයි හැමතිස්සෙම දේවල් හදන්නේ. මොකද ඒක අත්‍යවශ්‍යයි. මේ ඒක මොකද ඒක සමහර ලාවට ඒ වෙලාවේ ෆවුන්ඩර්ට තේරෙන්නේ අපිට එන ක්ලයන්ට්ට තේරෙන්නේ නැහැ. හැබැයි එයාට ඒක කියන්නේ unintentionally කියන්නේ යාට intentionally නැතුව හරි යාට තේරෙන්න ඕනි මේකෙන් යාට ප්‍රතිලාභයක් තියෙනවා කියන එක. හරිද? ඔය වටපිටාව තමයි ඇත්තටම මම හිතනවා අපි ෆවුන්ඩර් කෙනෙක්ට ඒ කියන්නේ ඔය චින්තන රටාව තමයි චුට්ට හරි ඇති වෙන්න ඕනි කියලා. මොකද ඔය process එකේ අපි ගිහින් තියෙනවා යම් තාක් දුරකට මහා සාර්ථක නැති වුණත් අපි ගිහින් තියෙනවා. එතකොට ඒ process එකේදී අපි අත්දකපු දේවල් සහ අපිට අනිත් කෙනෙක්ගෙන් ගන්න බැරි වෙච්ච දේවල්. එතකොට අපිට ඕක තනියෙන්ම හොයලා ඉගෙන ගන්න වෙච්ච සමහරක් දේවල්. මෙතනින් පිට කමියුනිටිස් තියෙනවා. ලංකාවෙන් පිටට ගත්තම ගොඩාක් තියෙනවා. ඔය මේ කියන්නේ මොනවාද? ඔය මේ ගොඩක් ඔය ඉන්කියුබේටර්ස් වලින් එනවා. එතකොට මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ වගේ දේවල් වලින් අර ඔය අප්‍රෝච් එක හැම ඊට අමතරව දැන් YouTube ගත්තත් Instagram ගත්තත් ගොඩාක් මේ ක්‍රියේටර්ස්ලා ඒ කියන්නේ ස්ටාර්ට්අප්ස් ලයිව් බිල්ඩ් කරන අයගේ ඔය process එකේ වෙන දේවල් ඔය ජර්නි එක ගොඩාක් දුරට කතා කරලා තියෙනවා. හැබැයි හරි ගුරුව හොයාගන්න ඕනේ. ගොඩාක් ඉන්නේ ෆේක් ගුරුස්. ඒක අපිට හරි ගුරුද වැරදි ගුරුද කියන එක අදාළ වෙන්නේත් නෑ කියලා මම හිතනවා එක්තරා ආකාරයකට. මොකද මේ ඒක හරිම සබ්ජෙක්ටිව්. ඒ කියන්නේ දැන් මට ෆේක් ගුරු කෙනෙක් වෙන කෙනෙක්ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ මට ඉගෙන ගන්න බැරි වුණාට ඔයා එයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගෙන ඔයා ඉන්ස්පයර් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් කවුරු හරි කෙනෙක් මහා පච කියන මිනිස්සෙක් වුණත් මම හිතනවා ඒක අහක් කරලා දාන්න බෑ. මම අහක් කරා කියලා ඒක තව කෙනෙක්ට අහගන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ කමියුනිටිස් ඇතුලේ දැන් ෆේක් ගුරුස්ලා වුණත් සර්වයිව් වෙන්න හේතුව හරිද? පොඩි ෆලෝ බේස් එකක් හැදෙන්න, කල්ට් එකක් හැදෙන්න. හරිද? ෆලෝ බේස් එකකටත් වඩා මෙන්ටර්ෂිප් එකක් දෙන කෙනෙක් වටේට කල්ට් එකක් හදා ගන්නවා. කියන්නේ ලොකුවට යන අයගේ දැකලා ඇති. ඒ කල්ට් එක තියෙන හරිම අදාහගත්ත පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අදාහගත්ත පිරිස ඇතුලේ මම වැරද්දක් දකින්නේ නැහැ. ඒ process එකේ ඒ පිරිසත් යන්න ඕනි අනිවාර්යෙන්ම. ඒ crowd එකත් ඉන්න ඕනි. ඒකේ දැන් ඒක අහක දාන මිනිස්සු අහක දාන්නේ රීසන් එකකට. ගන්න මිනිස්සු ගන්නේ රීසන් එකකට. එතකොට ඔය දෙකෙන් තමයි දෙපැත්තටම theories දෙක හැදෙන්නේ. එතකොට අහක දාන මිනිස්සු අහක දාන්නේ මට මේ process එකේදී මෙතන match වෙන්නේ නැහැ කියන්නේ. එතකොට එයා ඒ නැහැ කියන එක උඩ පදනම් කරගෙන තමයි එයාගේ solutions හදාගන්නේ. පිළිගන්න කෙනා කරන්නේත් ඕකම තමයි මට මේක මැච් වෙන්නේ මෙන්න මේ රීසන් එකකින්ද කියලා ඒක උඩ සොලියුෂන්ස් හැදෙන්නේ. ඔය දෙපැත්තටම තිබ්බොත් තමයි ඕකේ අර තියෙන අර මොකද යින් යන් බැලන්ස් එක හැදෙන්නේ. හරිද? මේ එතකොට මේ මං හිතනවා ඔය process එක හැමෝම experience කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපි කියන එක අහලවත් එහෙම දෙයක් නෙමෙයි. අර අපි පුළුවන් තරම් try කරන්නේ ඔය චින්තන රටාව අපේ තියෙන දේවල් අපි කට්ටිය ගොළුවස්සට දාන්න නෙමෙයි. හැබැයි අපිට ඒක එතනින් එහාට දෙයක් කරන්න පුළුවන් කියන එකේ අර පොටෙන්ෂල් එක පෙන්නලා දෙන්න ඇත්තටම කිව්වොත්. ඒක පිළිගත්ත ක්‍රවුඩ් එක ගොඩාක් වෙලාවට ඕක ඇතුලේ දේවල් හදා ගන්න ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඒකේ අපි ටිකක් හොඳ අප්‍රෝච් එකක් අරන් තියෙනවා කියලා සමහර දේවල්. මොකද අපිට පර්සනලි සතුටු වෙන්න පුළුවන් තත්යකට එන්න එක හේතුවක් තමයි ඕක. මේක පෝඩ්කාස්ට් එකක් විදිහට එළියට ගේන්නත් ලොකු රීසන් එකක් උනේත් ඔන්න ඔය කියන කාරණේ. ඔය වගේ මට මතක් කරන්න ඕනේ දැන් අපේ ගොඩක් කලින් එපිසෝඩ්ස් වල බලපු අය ඒ ෂෝට්ස් බලපු අය අහපු එකක් තමයි අපි මොකද්ද කරන්න කියන එක දැනගන්නත් එක්ක ගොඩක් ඉන්බොක්ස් මැසේජ් වල තියෙන වෙනම පර්සනලි කන්ටැක්ට් කරන් try කරලා තිබ්බා. එතකොට අපි දෙන එකක් තමයි අපි ඩිස්කවරි කෝල් එකක් දෙන්න පුළුවන්. ඔයාට ෆවුන්ඩර් කෙනෙක් නම් ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට අපිට ඩිස්කවරි කෝල් එකක් දෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපිත් එක්ක සමහරවිට මිනිත්තු 15ක් 20ක් කතා කරලා වාගේ අදහස කියලා අපෙන් දෙයක් ගන්න පුළුවන්. මොකද ඒක free of charge අපි කරන සර්විස් එකක්. එතකොට මම හිතන්නේ මේකේ description එකේ දායි අපිට contact කරගන්න පුළුවන් numbers. නේ? ඒකට අපිට කතා කරලා ඒ discovery free call එක අරගෙන වාගේ business එකේ මොකක් හරි bottleneck වෙලා හිර වෙලා තියෙනවා නම් තැනක අපිත් එක්ක කතා කරන්න පුළුවන්. මොකද මම හිතනවා ඒක අපි ඔයාලට ඒ දෙන call එක ඔයාලට අපෙන් මොනවත් ගත්තේ නැතත් ඒක නාස්තියක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒක එහෙම නාස්තියක් වෙන දෙයක් වෙයි කියලා. මොකද ඒක අරන් බලන්න තියෙනවා නම් මෙන්න මේකයි රෝගයට හේතුව කියලා හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ. බැරි වෙන එකක් නැති වෙයි. බලමු අපිත් ආසයි ගොඩක් දේවල් කතා කරන්න සහ අපෙන් පිට අයිඩියාස් ගන්නත් අපි මාර ආසයි. සහ අනිත් එක තමයි අපි වැදගත්ම දේ කරන අපි හරි කොලැබොරේටිව් ඉෆෙක්ට්ස් වලට අනිවාර්යයෙන්ම එෆර්ට්ස් වලට හරි කැමති. ඒ කියන්නේ අපි දැන් අපි
හිතන්නකෝ අපි ග්‍රෆික් ඩිසයින කෙනෙක් ගත්තනම් එයා අපි අපේ පූල් එක ඇතුලේ තියාගන්න. අපි වීඩියෝ එඩිටර් කෙනෙක් ගත්තත් අපි සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් ගත්තත් ඔය ඔක්කොමලා ගානට අපි එකතු කරගෙන මේ ගමනක් යනවා. එතකොට අපි වගේම කන්ටෙන්ට් දාන හරි අපි වගේම ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ජර්නි එකේ යන අයත් එක්ක අපි කතා කරන්න හරි කැමතියි. අපි එහෙම නෙට්වර්කින් ඉවෙන්ට්ස් වලට ඕනේ තරම් යනවත් එක්ක. ඔව්. එතකොට ඒවත් එක මොකද අපි චූටි දෙයක් හරි ඒ හැමදේම අපි ඇබ්සෝබ් කරගන්නවා. මේක මේ කවුරුත් සර්ව මේ කවුරුත් හැමදේම දන්න සියල්ල දත්ලා නැහැ, සර්වඥ නැහැ. ඒකට අපි හැමදේම ඉගෙනගෙන තමයි යන්නේ. අපි හරි අපි අපේ එකක් තියෙන්නේ අපි හරි ඕපන් මේ හැමතිස්සෙම ලර්න් කරන්න දේවල්. ඒ කියන්නේ අපිට කෙලින්ම පරස්පර විරෝධී අයිඩියා එකකටත් අපි ඕපන් නැත්නම් කිව්වසරිද ඉතින් අපි අපේ ෆවුන්ඩර්ස් තුන් දෙනා ගත්තොත් ඔයයි මායි අපි අනිත් එක්කෙනත් ගත්තාම අපි බොහොම පරස්පර අදහස් තිබ්බත් අපි ඒ කියන්නේ ඒකට කැමතිනේ, අපි චැලෙන්ජ් වෙන්න කැමති. ඒක ඇත්තටම අපි තුන් දෙනා කනෙක්ට් වෙන්නත් එක ලොකු හේතුවක් වුණා. මොකද මේ අර ඒක අර මේ යතුරට සිදුර වගේ තියෙන්න ඕනේ. එහෙම නැතුව යතුරු දෙකක් එකට තිබිලවත් සිදුරු දෙකක් එකට තිබිලවත් ඔය වැඩේ කරන්න බෑ. ඉතින් ඒ හින්දා අර මට නැති දේ තමයි හැමතිස්සෙම අනිත් කෙනෙක්ගේ තියෙන්නේ. අපි දෙන්නටම නැති දෙයක් තමයි අපේ අනිත් ෆවුන්ඩර් එකේ තිබ්බේ. එතකොට අපි තුන් දෙනා එකට ඔය සින්ක් වෙන්න ඒක ලොකු හේතුවක් වුණා. මේක ඇත්තටම කිව්වොත් ස්ටාර්ට්අප් එකක් ඉස්සරහට යන්නත් ඒක ලොකු රීසන් එකක් වුණා. ඔය දැන් ඔය මොකද්ද ෆවුන්ඩර් කොලැප්සස් ගැන ඇත්තටම වෙනම කතා කරන්න ඕනි දවසක. ඒක වෙනම මාතෘකාවක්. අර ෆවුන්ඩර්ස්ලා සෝලෝ ෆවුන්ඩර් කෙනෙක්ට එහා ගිහිල්ලා තව ෆවුන්ඩර් කෙනෙක් හරි තව කීප දෙනෙක්ගේ අයිඩියාස් එකට අවශ්‍යතාවයක කොලැබොරේෂන් එකක් ස්ටාර්ට්අප් එකක තියෙන්න ඕනි කියන එකේ වැදගත්කම ගැන අපි ඊළඟ එපිසෝඩ් එකකින් කතා කරමු. අපි ආස කන්සෙප්ට් එක තමයි අර ඩ්‍රීම කෙනෙක් ඉන්නවා, ඊළඟට ඩිවෙලොපර් කෙනෙක් ඉන්නවා, මේ තුන් දෙන්නව ග්ලූ කරන් ගමන එක්කන් යන තව එක්කෙනෙක් ඉන්නවා. ඕකනේ අපේ අර පර්ෆෙක්ට් සින්ක්‍රොනයිසේෂන් එක අපි හැමතිස්සෙම කතා කරන්නේ. ඉතින් ඕක ඉස්සරහට කතා කරන්නත් ඉන්නවා. තව ගොඩාක් මාතෘකා ඉස්සරහට කතා කරන්න ඉන්නවා. මේකේ එකින් එකට යන් ඔයගලන් සමහරලාට දැනගන්න ආස දේවලුත් ඇති. ඒවත් අපි කතා කරන්න පුළුවන්. මේක ඇතුළේ අපි දන්න දෙයක් නම් අපි කිසිම අර නොපැකිලිව අපි ඒක කියන්න බලාපොරොත්තුත් වෙනවා. මොකද අපේ ඔළුවේ තියෙන ගොඩාක් දේවල් එළියට දාගන්නත් ඕනේ. ඔව් දැන් අපේ ඇත්තටම ඉනිෂියල් අයිඩියා ගුණේ අර මොකද්ද කියන්නේ පල්ලෙහා තියෙන ඒ කියන්නේ අර ඔතන්ට එක්ස්පෝස් වෙන්න බැරි ලෙවල් එකේ තියෙන කමියුනිටි එකෙන් ස්ටාර්ට්අප්ස් ඉස්සරහට ඇතුළට අරන් හරිද? ඇත්තටම අපිට සල්ලි අවශ්‍යලා තමයි අපිත් වැඩ පටන් ගත්තේ. බිස්නස් කරන්න ස්ටාර්ට් කරන්න අපි මුල් කාලේ නම් හිතුවේ. හැබැයි එතනින් එහාට අර පැෂන් එක තිබ්බේ. පැෂන් එක සහ ඔක දේවල් කරන්න ඔය දේවල් වටපිටාව හැදුනේ මේක අත්ත නොහැර මේ කියන්නේ මේක කඩාගෙන වැටිලා රොක් බොටම් ගිය වෙලාවෙත් මේක අතාරින්න නැතුව අල්ලගෙන අවුරුදු ගණන් ඇදගෙන යන්න හේතු උනේ අර ඔය කියන අර ඩයින් නීඩ් එකක් තිබ්බා එහා පැත්තෙන් තව ස්ටාර්ට්අප්ස් අපි වගේ හදන්න. ඒ කියන්නේ අපිට ඇත්තටම ඕනුනේ අපිට කතා කරන තව හැම කෙනෙක්ගෙම තව ස්ටාර්ට්අප් එකක් එළියට එන්න. ඒක ඇතුලේ තව ඒ කියන්නේ මේ ඉකෝසිස්ටම් එක හැදෙන්න. එතකොට මේ ඉකෝසිස්ටම්ස් ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේම අර අපි හරිම ආස වෙච්ච එකක් තමයි මේ අර පොඩි මයික්‍රෝ ලෙවල් හරි චූටි කියන්නේ චූටිම ශුද්‍ර කියන්නේ මේ ලෙවල් කියන්නේ ගෙවල් නම් යුනිට් එකක් විදියට ගත්තොත් මේ ගෙයින්ගෙට ව්‍යාපාර බිහි වෙන්න ඕනේ. හැම ගෙදරටම පැසිව් ඉන්කම් සෝසස් තියෙන්න ඕනේ. මිනිසුන්ගේ ජන ජීවිතේ දියුණු වෙන්න ඕනේ. අපේ ඕකමනේ අපේ හැමතිස්සෙම ඔළුවේ තිබ්බේ. ඒතකොට ඒවත් එක්ක අපි ඉස්සරහට ඒව ගැනත් කතා කරමු. මේ හැම එකම අපි ඉදත් කතා කරා මේ රජයෙන් දෙනකම් බලන් ඉන්න නැතුව වෙල්ෆෙයාර් ස්ටේට් එකක් කියන තැනටපත් වෙන්නේ නැතුව අපි මහන්සි වෙලා කොහොමද දේවල් කරන්නේ? අපි මහන්සි වෙලා කොහොමද පැසිව් ඉන්කම් සදාගන්නවා? සමහරට 8-5 කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ඒ තියෙන ඔබ්ලිගේෂන්ස් එක්ක ඔයා එහෙම ඔයා ඒ තත්ත්වෙත් එක්ක කොහොම හරි ඇදගෙන යනවා වෙන්න පුළුවන්. ඔයාට උනත් මොනවද කරන්න පුළුවන් දේවල් තියෙන රිමෝට් දවසට පැය 2ක් වෙහෙසිලා කොහොමද හම්බ කරන්නේ? අපි ඕවා ගැන කතා කරමු ඉස්සරහට. අනිවාර්යෙන්. ඒ කියන්නේ අතරම මේක ගොඩාක් අර පැති ගොඩකට යන මාතෘකාවක්. කාලෙත් තියෙනවා. ගොඩාක් අයිඩියාස් එකට දානවට වඩා එක වෙනම කතා කරන එකේ වැදගත්කමකුත් තියෙනවා. අපි එහෙනම් ඊළඟ වීක් එකේදී මේ ආයි හම්බෙමු. මේකේ අපි තව අලුත් ලස්සන මාතෘකා කීපයක් තියෙනවා ඊළඟට අපිට ඉස්සරහට කතා කරන්න. මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. අපි මේ දේවල් එක්ක එහෙනම් ඊළඟ දවසක හම්බෙමු.